කට්ටිය සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ 2013 Combined Maths Applied Paper එකේ කෙටි ප්‍රශ්න 10 එන 4 වෙනි ගාන. එතකොට ගානට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා සහයෝගයක් දක්වන්න කියලා කට්ටියගෙන් මෙල්ලලා ඉන්නවා. එහෙනම් අපි ගානට යමු. එතකොට ගානේ කියලා තියෙන එක මුලින්ම බැලුවොත් ගානේ අපිට කියනවා ස්කන්ධය සිම්පල් m වූ අංශුවක් තිරසට ඇල්ෆා ආනතියක් වූ අචල සුමට තලයක් මත නිසලව ඇති අතර මේ රූපයකුත් අපිට දීලා තියෙනවා. එතන m කියන එක්කෙනා ඉන්නවා. තලයේ ඉහළම කෙළවරෙහි වූ කුඩා සුමට කප්පියක් මතින්. එතකොට මෙන්න මේ කියන්නේ ඔය කප්පිය. මතින් යන සැහැල්ලු අපි හිතන්නේ තන්තුවක්. මේ තන්තුව ඇදෙන්නේ නැහැ කියලා කියන්නේ. නිදහසේ එල්ලෙන කැපිටල් M ස්කන්ධයකට ඒවත් රූප වෙනවා දිනවා. සම්බන්ධ කර ඇත. හරිද? රූපේ දක්වා ඇති පරිදි කැපිටල් M ස්කන්ධය කප්පිය ආසන්නයේ තබා ආනත තලයේ උපරිම බෑවුම් රේඛාව දිගේ තන්තුව තදව පද්ධතිය නිශ්චලතාවයේ සිට හරිද මුදා හරිනු ලැබේ. ස්කන්ධයේ සිම්පල් M වූ අංශුව තලයේ දිගේ d දුරක් චලනය වූ විට මේ තලයේ දිගේ d දුරක් ගියාම එහි වේගය සිම්පල් v කියලා ගන්නලු. අන්න එයාව මෙන්න මේ සමීකරණයෙන් දෙනු ලබන බව පෙන්වන්න කියලා තමයි ගානේ අපිට කියන්නේ. එතකොට මේකට අදාළව දැන් අපි රූපයක් ඇඳගත්තොත් මෙන්න මෙහෙම ඇල්ෆා ආනතියක් තියෙනවා. එයාගේ මත සිම්පල් M කියලා ස්කන්ධය වෙච්ච අංශුවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ උඩ දැන් කප්පියකුත් තියෙනවා. දැන් මේකෙන් මෙහෙම තන්තුව කප්පිය මත ගිහිල්ලා මෙතන කිට්ටුවම කැපිටල් M ස්කන්ධය තියෙනවා. හරිද? දැන් මේකේ මේ සිම්පල් M අංශුව මත තියෙන බල ගැන අපි හිතුවොත් හරිද? බල ටික ඇඳගත්තොත් මුලින්ම මෙයාගේ බර තියෙන ගුරුත්වයට දෙන්නේ. එතකොට බර කෙලින්ම තියෙන්නේ පහළට. මෙයා මේ තලය මත ඉන්න නිසා මෙයාගේ මෙන්න මේ පැත්තට ප්‍රතික්‍රියා බලයකුත් තියෙනවා. හරිද? අංශක 90ක් හදන පැත්තට. එතකොට තන්තුවකින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් තන්තුව දිගේ ආතති බලයකුත් තියෙනවා. ඒ ආතති බලය මම කැපිටල් T කියලා ගන්නවා. එතකොට මෙතන කප්පිය තියෙනවානේ. එතකොට මේ තන්තුවෙන් කප්පියට මේ පැත්තට බලයක් තියෙනවා. එතකොට මේ පැත්තේ තන්තුව ගත්තාම ඒ පැත්තේ තන්තුව කප්පිය මතට T කියලා බලයක් යොදනවා. එතකොට මේ කැපිටල් M මත උඩට T බලයක් තියෙනවා. එතකොට මේ කැපිටල් M ගේ ගුරුත්වයට දෙත් බලයක් තියෙනවනේ. එහෙනම් පහළට කැපිටල් mg තියෙනවා. හරිද? හරි. දැන් අපි මේ ටික මාක් කරගත්තා. දැන් නිශ්චලතාවයේ ඉඳන් මෙයාව අතාරිනවා කියලා කියනවනේ. එහෙනම් මෙයා අත ඇරලා d දුරක් යනවා කියලාත් කියනවා. d දුරක් ගියාම මෙයාගේ වේගය අපිට v කියලා ගන්න කියනවා. එතකොට දැන් මේ තන්තුව කිව්වනේ අවිතන්නේ කියලා දෙන්නේ නැහැ. එහෙමනම් මෙයා v දුරකින් යනවනම් මෙයා යන්නේ පහළට v දුරකින්. එතකොට මෙයාගේ ත්වරණය අපි ගත්තොත් සිම්පල් f කියලා
එහෙනම් මෙයා පහළට යන්නේ සිම්පල් F ත්වරණයකින්. හරි. එතකොට ඔන්න ඔය ටික අපි ගානේ මාක් කරගන්න ඕනි. එතකොට ඔය ටික ගත්තට පස්සේ අපි මුලින්ම සිම්පල් m අංශුව සලකලා හරිද අපි දානවා f සමානයි ma මේක දාන්නේ මේ තලය දිගේ නෙවෙයි ඉහළට මේ ඇල්ෆා කෝණයකින් ඉහළට තමයි දාන්නේ. එතකොට මේකේ තියෙන බල ටික ගත්තොත් මේ mg කියන එක්කෙනා පහළට තිබ්බා. දැන් මේක පහළට ගත්තොත් එතන 90ක් නේ හදන්නේ. එහෙනම් මේ කෑල්ල එන්නේ 90 ඍණ ඇල්ෆා. හරිද? ඒක අපි පැහැදිලිව ලියාගත්තොත් මේකේ දැන් මෙන්න මේ කොටසේ කෝණය එන්නේ 90 ඍණ ඇල්ෆා. හරි. ඒ කොටස 90 ඍණ ඇල්ෆා නම් මම හිතන්නේ අපි වෙන මම මේක ඇඳගත්තා නම් පොඩ්ඩක් පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. එතකොට දැන් අපි පොඩ්ඩක් ආයේ මේ m අංශුව විතරක් ඇඳගමු. m අංශුව තියෙනවා. m අංශුවේ පහළට ගුරුත්ව ත්වරණය තියෙනවා. මේක දැන් තියෙන්නේ මෙහෙම ඇල්ෆා අනත වෙච්ච තලයකනේ. හරිද? ඇල්ෆා වලින් ආනත වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් මෙන්න මෙතන කෝණය මට එනවා 90 ඍණ ඇල්ෆා කියලා. හරිද? එතකොට දැන් අපි මාක් කරගත්තා මේ පැත්තට R තියෙනවා. මේ පැත්තට T තියෙනවා. එතකොට මම මේ දිශාව ගත්තොත් මෙන්න මෙතන කෝණය දැන් ඇල්ෆා වෙනවා. මොකද මේක 90යි. මෙයත් 90. එතකොට මෙන්න මේ කෝණය ඇල්ෆා වෙනවා. එහෙමනම් මම මේ බරින් බර තියෙන කෙලිම පල්ලෙහාටනේ. ඒක මම කඩලා ලියා ගන්නවා. ඒ බර එතකොට මට මේ පැත්තට ඒ පහළට තියෙන බරෙන් මේ පැත්තට බලපාන්නේ mg cos alpha ප්‍රමාණයක්. ඒකේ තලය දිගේ බලපාන්නේ mg sin alpha ප්‍රමාණයක්. හරිද? එතකොට දැන් මම තලය දිගේනේ අපි f සමාන m දාන්න හැදුවේ. අපි සිම්පල් m ට දාන්න හැදුවේ f සමානයි ma මේ තලය දිගේ ඉහළට. හරිද? එහෙම දැම්මොත් එතකොට මේ තියෙන බල තුනෙන් කැපිටල් T කෙලින් ඉන්නවා. ඒ දිශාවටමනේ. එතකොට බරෙන් ඒ දිශාවට විරුද්ධ දිශාවට තමයි යම් කිසි බලපෑමක් තියෙන්නේ. එතකොට ඒ බලපෑම mg sin alpha. R ප්‍රතික්‍රියා බලයෙන් තියෙන්නේ මේ තලයට ලම්බ කරන. එහෙනම් එයාගෙන් කිසිම බලපෑමක් නැහැ. එතකොට අපි මේ ටික හරි අපේ බල ටික අපි ලියාගත්තා. දැන් මේ පැත්තට තියෙන ත්වරණය කියලා ගත්තේ සිම්පල් f නේ. එතකොට හරි අපි පළවෙනි සමීකරණය ලියාගත්තා. දැන් අපි කැපිටල් M ට f සමානයි ma දානවා පහළ දිශාවට. එතකොට පහළ දිශාවට තියෙන බල ගත්තාම එයාගේ කැපිටල් M තිබෙන්නේ මෙහෙමනේ. කැපිටල් M තන්තුවෙන්ටනේ ඇදිලා තිබ්බේ. මේ පැත්තට T කියලා බලයක් තිබ්බා. පහළට කෙලිම මෙයාගේ කැපිටල් mg බර තිබ්බා. එතකොට එහෙමනම් පහළට බල විදියට තියෙන්නේ mg ඍණ t. අන්ත තියෙන අනිත් පැත්තනේ. ඒකට එයා සමානයි ස්කන්ධය වෙන්නේ සිම්පල් m නෙමෙයි කැපිටල් M. කැපිටල් M ත්වරණය එන්නේ f. ඒකට ඕක තමයි දෙවෙනි සමීකරණය. එතකොට දැන් 1 හා 2කින්
මට ලියන්න පුළුවන් එකෙන් මට ලියන්න පුළුවන් t සමානයි mg sin alpha ධන mf කියලා. දෙකෙන් මට ලියන්න පුළුවන් t සමානයි mg ඍණ mf කියලා. එතකොට මෙන්න මේ දෙන්න සමාන කරාම මට ලියන්න පුළුවන් mg sin alpha ධන mf සමානයි mg ඍණ mf කියලා. එතකොට මෙතනින් මට ලියන්න පුළුවන් මං f එක පැත්තකට ගෙනියනවා mg sin alpha ඍණ capital mg එහා පැත්තට එනවා මට ඍණ mf ඍණ capital mf කියලා. එතකොට දැන් මේකෙම ඍණ f එකක් එළියට ගත්තොත් මට එනවා m ධන m කියලා. මේ පැත්තෙනොත් දැන් මම ඍණක් පොඩ්ඩක් එළියට ගන්නවා. එතකොට මට එනවා ඍණ g මෙතන එන්නේ ඍණ g කියලා ගත්තාම මෙතන මට m කියලා එනවා. ඊට පස්සේ එනවා ඍණ m sin alpha කියලා. ඍණ කපලා දාගන්න තමයි මම ඒක කරේ. මේ පැත්තේ f තනියෙන් තියාගෙන මට එනවා m ඍණ m sin alpha ගුණ කිරීම g බෙදීම simple m ධන capital M කියලා. ඔන්න ඔහොම මට f වෙනවා. දැන් අපිට කියවනේ තව capital M කියන එක්කෙනා මෙන්න මේ තලය දිගේ d දුරක් ගමන් කර කියලා. හරිද? d දුරක් ගමන් කර අපිට හොයන්න තිබ්බ කොහොම හරි v නේ. අපි තාම මේක හෙව්වේ නැහැ. අපි f තමයි හෙව්වේ. උත්තරනේ කියලා දාන්න. එතකොට දැන් අපි මෙයා d දුරක් ගමන් කරපු නිසා ඒකටත් සමීකරණයක් දාන්න යන්නේ. එතකොට මෙයාට අපි තලය දිගේ මෙන්න මේ දිශාවට අපි දාන්න යන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2as. එතකොට v වර්ගය අපි දැන් ඒ කියන්නේ දැන් චලනය වෙන වෙලාවේ ප්‍රවේගයනේ ඒක අපි ගත්තේ v කියලා. එතකොට v වර්ගමයි ආරම්භයේ නිශ්චලතාවයෙන් පටන් ගත්තේ නම් මෙයා බිඳුවයි 2 f කියන එක තමයි අපි දැන් හෙව්වේ. එතකොට එයා එනවා f කියන එක ආවේ m ඍණ m sin alpha මෙන්න මේක පොඩ්ඩක් වැරදි ලියුණා වගේ m මෙන්න මේ කැලල බෙදීම m ධන m ගුණ කිරීම මෙතන තියෙනවා g ගමන් කරපු දුර ඇවිල්ලා d. එතකොට මෙතන පෙන්වන්න තිබ්බේ මෙයා සමාන වෙනවා පෙන්වන්න තිබ්බේ m ධන m මේ පැත්තට ආවා m ධන m මේ sorry මෙතන එන්නේ v වර්ග මේ පැත්තෙන් එනවා 2 cd m ඍණ m sin alpha. හරි මොනවද තමයි පෙන්වන්න තිබ්බේ. එතකොට ඔය විදිහට තමයි ගාන හදන්නේ. මං හිතනවා කට්ටියට වැඩේ තේරුණා කියලා. චුට්ටක් විතර ටිකක් වේගෙනුත් කරා. හැබැයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එක ක්ලික් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහට කියන වීඩියෝස් උත් ඔයාලට ගොඩක් උදව් වෙන්න පුළුවන් ඔයාලගේ term test ඒල් විභාගෙට ලෑස්ති වෙන්න. එහෙනම් තවත් දවසක අලුත් ගානක් විසඳන ගමන් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.